තියෙන්නේ ශ්‍රී ලංකාවේ වාර්තා වන නෙළු විශේෂ අතරින් ලස්සනම මල් කිනිත්තක් වාර්තා වන නෙළු විශේෂයක්. ඒ නිසාම තමයි ඒකට විද්‍යාත්මකව නම් කරන්නේ ස්ට්‍රොබිලැන්තස් පුල්චරිමා කියලා. මේ විශේෂය ඉහළ කඳුකර වනාන්තරවල හෝටන්, හග්ගල, කිකිඩියාමාන, පිදුරු තලාගල වාර්තා වෙලා තියෙනවා. හෝටන් තැන්න ජාතික උද්‍යානයේ මේ දිනවල මේ නෙළු විශේෂය එක යායට මල් පිපිලා තියෙනවා. පිදුරු තලාගල කන්දේ, තොටුපළ කන්ද, ඔහිය පාර දෙපස එක යායට මල් පිපී තිබෙනවා බලා ගන්න පුළුවන්. පිදුරු තලාගල කන්දේ වැඩියම ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. මේක තියෙන ඕපන් පැනිකල් එකක්. ඒකේ පුෂ්ප මංජරී අක්ෂයත් දම් පාටයි. පර්පලිෂ් ග්ලැන්ඩියුලර් හේර්ස් තියෙනවා. ඊගාවට මල ලාදම් පාට මලක්. ශ්‍රී ලංකාවේ වාර්තා වන නෙළු විශේෂ අතරින් මේකට තවත් සමාන නෙළු විශේෂ දෙකක් තියෙනවා. එකක් තමයි තෙත් කලාපයේ පහතර තෙත් වනාන්තර සහ උපකඳුකර වනාන්තරවල වාර්තා වන ස්ට්‍රොබිලැන්තස් හබ්‍රකැන්තොයිඩ්ස් විශේෂය. ඒකේ මල රෝස පාටයි. මේකෙන් වෙන් වෙන්නේ පුෂ්ප මංජරී අක්ෂයේ මේ ස්ට්‍රොබිලැන්තස් පල්චරිමා වල වගේ අර පර්පලිෂ් ග්ලැන්ඩියුලර් හේර්ස් වාර්තා වෙන්නේ නැහැ ස්ට්‍රොබිලැන්තස් හබ්‍රකැන්තොයිඩ්ස් වල. ඊගාවට එක්සෝටික් විශේෂයක් තියෙනවා ස්ට්‍රොබිලැන්තස් හැමිල්ටෝනියානා කියලා. ඒකෙත් මේ වගේ ඕපන් පැනිකල් එකක් තියෙන්නේ. ඒ වුණාට ඒකේ තද දම් පාට මලක් තියෙන්නේ. ඉතින් දැන් මේ විශේෂය ගත්තහම මාර්ගයේ දෙපස ඕපන් ඒරියා වල තියෙන ඒවා තද දම් පාටට මේ මල් කිනිත්ත ඒ වගේම මල්ලා දම් පාටට බලා ගන්න පුළුවන්. ෆොරස්ට් එක ඇතුලේ මේ හෝටන් තැන්නේ වගේ තියෙන ෆොරස්ට් පැචස් කොහොමත් ඇතුළත අඳුරු ස්වභාවයක් ගන්නෙ. ඒ අඳුරු ස්වභාවය ගන්න වනාන්තර ඇතුළේ තියෙන වාර්තා වන මේ ස්ට්‍රොබිලැන්තස් පල්චරිමා මල් තරමක් ලා රෝස පාටක් තමා මල් දණ්ඩ මේ තරම් තද දම් පාට වෙන්නේ නැහැ. එතකොට මේක 20/20 රතු දත්ත ලේඛනය අනුව ලීස්ට් කන්සර්න් තමා තියෙන්නේ. ජාතික උද්‍යානයක් ඇතුළේ තියෙන හින්දා නීතියෙන් ආරක්ෂිතයි. ඉතින් මේ දිනවල එක යායට මල් පීදිලා තියෙනවා. මේ ස්වභාව සෞන්දර්ය විඳ ගන්න ගස් වලට හානියක් නොකර.